එක බොමුද රස ප්ලේන් ටික බලන්නකෝ. හායි කොහොමද ඔයාලට? ඔන්න මම අදත් ආව වීඩියෝ එකක් අරගෙන. මම අද නම් ඔයාලට බයිට් එකක් හදාගන්න හැටි තමයි කියන්නේ. නිකන් ඉන්න වෙලාවට කරකරස් ගාලා කන්න පුළුවන් විදිහට රසම රස ක්‍රිස්පි බයිට් එකක්. අපි බලමු මේකට ඕන කරන ಜಾති. ඔන්න ලොකු ඇස්සකුත් වහිනවා, සද්දෙත් අඩු ඇති. වතුර ඕන කරනවා මිලිලිටර් 150ක්. ඊට පස්සේ සීනි ඕන කරනවා මේස හැඳි 2ක්. ඊට පස්සේ බිත්තරයක් ඕන කරනවා. ඊට පස්සේ ඇස්ට්‍රා හරි බටර් හරි ග්‍රෑම් 50ක්. ඊට පස්සේ පාන් පිටි ග්‍රෑම් 120ක්. ඊට පස්සේ වැනිලා ඕන කරනවා. වැනිලා. ඉතින් මේක හදලා බලමු මාත් එක්ක එන්න හදන්න. ඔන්න මේ වෙලාවෙම අපිට ලොකු වැස්සක් පටන් ගත්තා. බලන්නකො වීඩියෝ කරාට ඇහෙන්නෙත් නෑනේ. මේ බලන්න අපිට හොඳටම වහිනවා. වැස්ස චුට්ටක් අඩු වෙනකන් ඉඳලා අපි වීඩියෝ එක කරමු. මේ විදිහට පෑන් එකක් ලිපේ තියාගන්න. මේ වගේ මධ්‍යම ප්‍රමාණයෙන් ගින්දර තියාගන්න. ඊට පස්සේ අපි ඉස්සලාම් වතුර ටික දාගමු. වතුර ටික දාගෙන ඊට පස්සේ අපි බටර් ටික දාගමු. ඔයාලා බටර් ග්‍රෑම් 50ක් ගන්න. මම පාන් පිටි හලලා ගත්තේ. ඔයාලා පාන් පිටි ටික හලලා ගන්න. ඊටසේ මේ විදිහට කලවම් කරගන්න. ගින්දර ගොඩාක් වැඩි කරගන්නත් එපා, ගොඩාක් අඩු කරගන්නත් එපා. මේ විදිහට කලවම් කරගන්න. බටර් ටික දිය වෙනකන් හොඳට කලවම් කරගන්න. නැත්නම් මේක මේ බටර් ටික කොහොමද දිය වෙනවා. පත් වෙනකොට ඒ වුණාට ඉතින් අර පහසු වෙන්න ඉක්මනින් දිය කරගන්න ඕන නිසා තමයි කලවම් කරන්න කිව්වේ. සීනි ටික දාගන්නවා. සීනි මේස හැඳි 2ක්. හොඳට සීනි ටික දිය වෙනකන් කලවම් කරගන්න. මේ ගමන්ම වැනිලා තේ හැඳි භාගයකුත් දාගන්නවා. ඊපස්සේ නැවත ආයි කලවම් කරමු. මම ඊට පස්සේ මේකටම දැන් සීනි ටිකක් දිය වෙලා මම මේකටම හලාගත්ත පාන් පිටි ග්‍රෑම් 120 දාගන්නවා. අපි ටික ටික දාලා කලවම් කරගමු. එක සැරේ දාගන්න එපා. ඔයාලා ටික ටික දාලා කලවම් කරන්න. ඔන්න අපිට ආයිත් වහිනවා. ඇහෙන්නේ නැද්ද දන්නේ නැහැ වැස්සට. දුක්කොටම වහිනවා ඒ පාරත්. පාන් පිටි හොඳට දිය වෙන්න ඕන. පාන් පිටි ටික ටික දාගමු. අනේ යාළුවනේ ඒ පාරත් ආයිත් හොඳටම වහිනවා. අද නම් වීඩියෝ එක කරන්න හරි අමාරුයි. මේ වගේ මේ උකු වෙන්න ඕන බැට එක. දැන් අතට දැනෙනවා හොඳට තද ගතිය. දැන් මේ පාන් පිටි ටිකත් මම මේ වෙලාවේ දා ගන්නවා. ඔක්කොම පාන් පිටි ටික දාලා ඉවරයි. අයියෝ වහිනවා. හොඳටම වහිනවා යාළුවනේ. ඇහෙනවද දන්නේ නැහැ ඔයාලට මගේ සද්දේ කටහඬේ. සබර ගමුවනේ ඉතින් හොඳටම වහිනවා ඉතින් සබර ගමුවට. තිස්සෙම අපිට නම් වැස්සෙන් අඩුවක් නැහැ. මෙන්න මේ ප්‍රමාණයට බැටර් එක තියෙන්න ඕන. මෙන්න මේක තමයි පදම. ඔයාලත් මේ ප්‍රමාණයට හදාගන්න. මෙන්න මේක තමයි පදම. දැන් අපි මේකට බිත්තරේ දාගමු. ලිප ඕෆ් කරලා ඉවර වෙලා මේක ලිපෙන් අහකට අරගෙන තමයි අපි බිත්තරේ දාගන්නේ. මට ඒක කියන්න බැරි වුණා. සමා වෙන්න. බිත්තරේ දාගන්නේ මේක ලිපෙන් අයින් කරලා ඊට පස්සේ
ඊට පස්සේ තමයි බිත්තරේ දාගන්නේ. ලිපෙන් අයින් කරාට පස්සේ හොඳට මේක හොඳට කලවම් කරගන්න. මම මේ වෙලාවේ මේ ටික හදාගන්න මේක මේ තෙල් එකට දාගන්න මම නොසෙල් එකක් භාවිතා කරනවා. ඔයාලා මේ වෙලාවේ නොසෙල් එකක් නැත්නම් කවරයක් හරි පාවිච්චි කරන්න. මේ විදිහට කවරය ඇතුළට දාගමු. භාජනයක් ලිප තියාගත්තා. මධ්‍යම ප්‍රමාණයට ගින්දර දාගත්තා. ඔන්න මම දැන් තෙල් දාගන්නවා. මම මේකට පාවිච්චි කරන්නේ පොල් තෙල්. මේ ටික බැද ගන්න. ඔයාලත් පොල් තෙල් පාවිච්චි කරන්න. මම මේ විදිහට මේක දාගන්නවා. මේ විදිහට අර නොසෙල් එකෙන් හැලෙනකොට අර වෙන් කරගන්න තමයි මම මේ ඇඟිල්ල පාවිච්චි කරන්නේ. ඊට බැද ගන්න. මම මේ නොසෙල් එකෙන් දාන්න නැතුව කවර් එකට දාලා දැම්ම ටිකක්. එතකොට ටිකක් මහතට වගේ ආවා. ටිකක් ලස්සනට මහතට වගේ ආවා. මේක හරිම රස බයිට් එකක්. කරස් ගගා කකා ඉන්න පුළුවන්. හදලා තියාගන්න. ගෙදර නිකන් ඉන්න වෙලාවකට කන්න පුළුවන්. හොඳ රස ප්ලේන් ටිකක් හදාගෙන හදලා කාලා බලන්න. දැන් මේ රසට හොඳට හදාගන්න හදන්නේ. ඊට පස්සේ ලුණු දාගමු. ලුණු ටිකක් දාගන්නවා. වැඩි නෙමෙයි චුට්ටයි. ඕනනම් අපිට කුරුඳු කුඩුත් දාගන්න පුළුවන්. ඔන්න මම සීනිත් දාගන්නවා. දාලා දැන් මේ ටික සේරම මේකට කලවම් කරනවා. හොඳට කලවම් කරගන්න. ඔන්න දැන් රස බයිට් එකක්. කොහොමද රස හදලා කාලා බලන්න. මේ රස බයිට් එක ඔයාලත් හදලා රස බලන්න. කමෙන්ට් එකකින් මට කියන්න රසයි නම් රසයි කියලා. ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලට තෙරුවන් සරණයි. මගේ වීඩියෝ ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.